ආවර්ජනා සිංහල සංගීත කලා ශේෂ්ත්‍රයට අනුපමය මෙහෙවරක් කළ කලාකරුවන් පිළිබඳ මතකාවර්ජන පුනරාවලෝකනය ආවර්ජනා සංගීතඥ ගායක විශාරද ගුණදාස කපුගේ කලාකරුවාණන් පිළිබඳ මතකාවර්ජනය විදුලි මිනි පහන් දැවී බොළඳ ගීසිනා හැලී නිලංකාර අඳුරේ සිර වූ සැඳ සාදයේ පුරා කුඹු මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ පුරා කුඹු මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ. ඇල්ලමුල්ල කපුගේ ගුණදාස හෙවත් ගුණදාස කපුගේ උපත ලබන්නේ 1945 අගෝස්තු 7 වෙනිදා ඇල්පිටිය තනබැද්දේගම පිටිසර ගම්මානයේ. ඇල්ලමුල්ල කපුගේ ෆ්‍රැන්සිස් හා දෝන ඇලිස් නෝනා යුවලගේ දරුවන් 8 දෙනෙකු අතර දෙවැනියා වෙමින් උපත ලබන කපුගේ මූලික අධ්‍යාපනය ලබන්නේ කරන්දෙනිය මධ්‍ය විද්‍යාලය. උසස් අධ්‍යාපනය ලබන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය. විද්‍යා විෂයන්ගෙන් ඉගෙනුම ලබන ඔහු පසු කලක සංගීතය හදාරන්නට පෙළඹෙනවා. ඒ 1963 දී සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙමින්. එම කාලෙදීම ඔහු ಭಾರತೀಯ සංගීත උපාධියද සම්පූර්ණ කර ගන්නවා. රන්තරු යුවලක් බඳු ඇගෙනෙතු යුග නිවින් නිවිදි දුලන සොඳුරු රැයේ මින් පෙරනු දුටුව චමත්කාරයක් සිතුවම් වේ එක් කොන කලයේ සිතුවම් වේ එක් කොන කලයේ. වර්ෂ 1969 දී ඔහු ක්‍රියාකාරී සහායකයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පත්වීමක් ලබා ගන්නවා. ඔහු හා එම තනතුරට එක්වන මිතුරන් වන්නේ පසු කලක කලා ශාස්ත්‍රයේ දැවන්තයන් වන තිලක් ජයරත්න, යූ ආරේවිමල්, දයා තෙන්නකෝන්, ලූෂන් බුලත් සිංහල, සෝමතිලක ජයමහා වැන්න. 1975 දී ඔහු සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයෙකු බවට පත් වෙනවා. 1973 දී ඒ ශ්‍රේණියේ ගායකයෙකු වන ඔහු මුල්ම ගීතය ලෙස දැස නිල්පුල් තෙමා ගීතය පටිගත කරනවා. දැස නිල්පුල් තෙමා දුවල් සලා දෙතොල සුසුමින් පුරා දිකිබිඳ අඬනු මල් මාලේ අඬනු මල් මාලේ. මෙම ගීතයෙන් ජනාදරයට පත්වන ඔහු ගායකයෙකු, සංගීත අධ්‍යක්ෂකවරයෙකු, වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයෙකු ආදී වශයෙන් දැවැන්ත මෙහෙවරක යෙදෙනවා. ඔහු සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රථම වේදිකා නාට්‍ය වන්නේ සුගතපාලද සිල්වාගේ තුරංග සන්නියයි. ඔහුගේ විශිෂ්ට නිර්මාණ ඇතුළත් වේදිකා නාට්‍යයක් ලෙස ලූෂන් බුලත් සිංහලයන්ගේ තාරා වූ ඉගිලති නාට්‍ය දක්වන්න පුළුවන්. සෝභාවදේ මෙ පුරසිරි විසිතුරු බලනු විතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පළදි මේ මග දිග ඇදිරු අහස සූදන මැදුරු පාරදු පැත්තේ සොඳුරු තල්විල් මැද දෙව්ලොව නැති සැපරිකුණන්නේ නුවරු රිසි රිසි දෙගෙන මතුරන් තඹයට දෙන්නේ නිබඳ සිතලා තැවෙන්නේ සෝභාවදේ මෙ පුරසිරි විසිතුරු බලනු විතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පළසති මේ මග දිග ඇදිරු අහස සූරන මැදුරු. මෙරට සංගීත ලෝලින් අතර ඉමහත් ආදරයකට පත්වන ගුණදාස කපුගේ දශක දෙකක කාලයක් තුල ගැයූ
ගී කැසට් පට ගණනාවකින් සංග්‍රහ කර ඉදිරිපත් කළා. එක්දාසමසිය 81දී සීතල සඳහෙලියේ 1983දී උන්මාද සිතුවම් 1990දී පිය සටහන් 1999දී ඉරබටු තරුව 2010දී සඳරෑ සිහිනේ ඒ අතර වෙනවා. ඔබ පෙම් කරන ඔබේ කුමාරී ඔබට ආදරේ කියන අයුරු පෙර දවසක මා පෙම් කරනා මටද ආදරේ කියා ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා අඳුර රජයන උද කලාසිත නුඹට පෙම් බැන්දා දම් පාටින්ලා සඳ බැස යනවා ආකාශීරන් වන් පාටයි සමුගින යන්න මගෙන් තව මොහොතයි නුදුඩා ඉන්නේ එයි නුදුඩා ඉන්නේ එයි දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ දැසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නේ මිමම් ගොළු වී ඉන්නේ මිමම්. ස්වභාවිත ගීතයේ උන්නතිය සඳහා කැප වූ කලාකරුවෙකු ගුණදාස කපුගේ හා විශාරද මාල්නී බුලත් සිංහල ගැයූ දම්පාටින් ලා සඳ බැස යනවා මංහින්දා ඔබ වැනි ගීත කිසිදා පැරණි වන්නේ නැහැ. මංහින්දා ඔබ මෙතගින් කඳුලක් හෙලන්න එපා මංහින්දා ඔබේ හද තුල සුසුමක් නැගින්න එපා ගිවිසා ගනිමු අපි පෙම්යුවලක් මුදේ කිසිදා එක් නොවෙනා සමාජ ආර්ථික දේශපාලනික යථාර්ථයේ ගැබ්වූ ගී ගණනාවක් ඔහු ජනගත කර තිබෙනවා. බිම්බරක් සෙනග උතුරු කොනේ නුඹහි නැහෙන් වැනි ගී නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. සෙනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාලිගාවදෝ කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ ඇයි ගොල්ලු ගැහුනේ සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ. සමාජයට ඉමහත් බලපෑමක් කළ ඔහුගේ ගීත ඉටු කළ සේවය නිම කරන්නට බැහැ. අයියන්ඩියේ නුඹ ඇවිදින් සබඳ අපි කඳුනුවෙමු වියලී ගිය දෙතනේ නැති වැනි ගීත සමාජ සංශෝධනයක යෙදුනා යයි කියන්නට පුළුවන්. අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
අනා එකටම කැපෙර දවසේ මං අමතක කළ උඹ රජ වූ අද දවසේ ශ්‍රී ලාංකික ජන ජීවිතය සංවේදී ලෙස ස්පර්ශ කළ ගායකයෙකු ලෙස කපුගේව හඳුනා දෙන්න පුළුවන්. පලංචියේ වැඩ ඉඳගෙන මහසෑයේ උණු තවරන පියාණනේ උණු බදාම සවාදෙන නුඹේ අත් දෙක රිදෙනවාද පුතනුවනේ. චිත්‍රපට පසුබිම් ගී ගායනයේද පුරෝගාමියෙකු වූ කපුගේ කුණ්ඩලකේශී, එක්ටැම්ගේ, කුමර කුමරියෝ, සඳා, මේජස, චුට්ටේ, රතුමකරා, චන්දිරා, පසමිතුරු, කිරිකවඩි, මද්දුම බණ්ඩාර, පුතුනි මට සමාවෙන්න, අසිපත මමයි, අඹු සැමියෝ, බිතුසිතුවම්, විසිදැල, අලු යට ගිනි ආදී චිත්‍රපටවලට පසුබිම් ගී ගායනයෙන් දායක වුණා. මාද සිතුවම් මෙවේ විදේ මීදුම් වලාමැද අතීතයේ බින්දුනු පෙමින් ගිනිගත් හදවත් තානී වේවි එක් තැම්ගේ සඳා, රතුමකරා, මාලගිරවි, මද්දුම බණ්ඩාර, පුතුනි මට සමාවන්න, භව දුක හා භව කර්ම ආදී චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂකවරයා වන්නෙත් ඔහුයි. ටෙලිනාට්‍ය සඳහාද ඔහු සංගීත අධ්‍යක්ෂණය කළා. ගිගිරි වලලු, ආයම්මාවරු, රන්දෝලි, දොළොස් පැය, සිරකඳවුර, පාරමීදම්, සසර සෙවණැලි, සඳා ඒ අතර කීපයක් වෙනවා. අගංග කමලංග ඉක්කි බින්ද වැළපෙන හිමිනතින්වසක අන්නසක පතුරන කඳුලින් ඉපදුන කඳුලින් මිය යන කිරි අම්මාව කිරි අම්මාව වර්ෂ 1981 දී දඬුවම් මාරුවීමක් ලෙස කපුගේ රජරට සේවයේ සංගීත අංශයට යවනු ලබනවා. එහි සංගීත අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් කරුණාරත්න දේවුල්ගනේ වැනි තරුණ නවක ගායකයින් රටට හඳුන්වා දෙමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරනවා. රුළුරුවෙන් ආකාසේ උළුන් රොදේ සැහැල්ලුවේ නැටු නැටුම් අවසංග වී ඇයි අද මිතුරේ උරුළුරුවෙන් ආකාසේ ඉගිලෙන් බෑ පෙරවාගේ ඉරගනු දෙනු බෙර පැටලි මිරිකී මිතුරේ බෙර පරහිත යට හංගා නෑසිය හැම මන බඳා බෙර පරහිත යට හංගා නෑසිය හැම මන බඳා ඇස් බැන්දුම් කස්තිරමක් නටපන් මිතුරේ සුරල් පදේ වයන්න බෑ බැඳිවර පට බුරුල් වෙලා
සුරල්පදේ වයන්න බෑ බැඳිවර පට බුරුල් වෙලා කඳුළු වැටි වෙරැස් පෙඟි බොල් හඬ මිතුරේ 1990 ජනවාරි 29 වෙනිදා පැවති ගුවන් විදුලි පාලනයට අනුගත නො වූ තම ඍජු ප්‍රතිපත්ති මත කටයුතු කිරීම නිසා ඔහුට අනිවාර්ය නිවාඩු ලබා දෙනු ලබනවා. සබඳ අපි කඳු නොවෙමු මුනුම් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම කඟකට වැටෙමු සබඳ අපි කඳු නොවෙමු මුනුම් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙමු. රැකියාව අහිමි වීම හා ඔහුගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම අත්හිටවනු ලැබුණු නිසා ගුණදාස කපුගේ තම ඒකපුද්ගල ගී ප්‍රසංගය වන කම්පන මගින් සිහ රසිකයන් අතරට යන්නට තීරණය කරනවා. අවසරයි පියාපත් සැහැල්ලුයි ඉතින් නිල් අහස මගේ පුංචි කුරුල්ලු නිල් අහස විසාලයි නුඹ ගැන තවම මට බයයි. කම්පන ප්‍රථම ප්‍රසංගය 1990 අගෝස්තු 25 වෙනිදා කොළඹ ලුම්බිනි රංගහලේදී වේදිකාගත වුණා. ඉන්පසු කම්පන සමගින් රට වටා ගිය ඔහු වසර 2ක් ඇතුළත ප්‍රසංග වාර දහසක් ඉක්මවා පවත්වන්නට සමත් වුණා. නවත්වන්න ඔල්වර සන් බිම හෙලන්න බොන ජයපැන් දිනන්නේ කවුද මෙතනදී සහෝදරයිනේ. නවත්වන්න ඔල්වර සන් බිම හෙලන්න බොන ජයපැන් දිනන්නේ කවුද මෙතනදී සහෝදරයිනේ. අම්මලා කිරත හරවන පියවරුන් හෙළුදාදිය ගලයි නුලයට පෙරලි යුද්ධ භූමියේ. ඔහුගේ ගීත ඇතුළත් කැසට් පටද මෙකල විශාල වශයෙන් අලෙවි වුණා. බිරිඳ මගේ ඔබ නෑ මා ඔබගේ බිරිඳ නොවේ දැඟිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ නොවේ ඔබගේ බිරිඳ නොවේ. වර්ෂ 1996 දී ඔහු හොඳම ගායනය සඳහා පිදෙන ස්වර්ණ සංක සම්මානයේද විශ්ව ප්‍රසාදිනී සම්මානයේද සරසවි සම්මානයේද ලබා ගන්නවා. නින්ද නැතිරේ සඳ කඳුළු මීදුමේ ඇංගිලා නන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකාදියේ ගිරි නිල් එළිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩාලේ. 1997 දී ඔහු
වඩාත් ජනප්‍රිය ගායකයා සඳහා පිදෙන රස සංගීත සම්මානයේද හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා පිදෙන ජනාධිපති සම්මානයේද සරසවි සම්මානයේද බවදුක චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් පිදෙන OCIC සම්මානයේද දිනා ගන්නවා. දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා වසංකරන හිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවාවුනේ 1998 දී නැවතත් ඔහුට හොඳම ගායකයාට පිදෙන ජනාධිපති සම්මානය හිමි වුණා. 1999 දී සරසවි සම්මාන උළෙලේ ප්‍රසාද පූජා ප්‍රනාම සම්මානය ඔහුට හිමි වෙනවා. දොඹ මල් කැලෑවේ බමරුන් ගයූ කවියක් වගේ ආදරේ අත්වැල් බැඳන් යන්න ලංවී ළඟින් ඉන්න සංසාර ගිරි දුර්ගයේ දොඹ මල් කැලෑවේ බමරුන් ගයූ කවියක් වගේ ආදරේ අත්වැල් බැඳන් යන්න ලංවී ළඟින් ඉන්න සංසාර ගිරි දුර්ගයේ සටහන් මැකී නොමැත තව මා ආදිගෝ ගමනේ මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවේ මේ මාළු බඳිමින් පිය සටහන් මැකී නොමැත තව මේ පෙරලිකාර ජනතාවාදී කලාකරුවා 2003 වර්ෂයේ ඩුබායි හා එක්සත් අරාබි එමිරාජ්‍යයන්හි සංචාරයක යෙදෙනවා. එම රටවල ප්‍රසංග ගණනාවක් ඉදිරිපත් කර පෙරලා පැමිණි ඔහු 2003 අප්‍රේල් මාසයේදී ගුවන්තොටුපළේදී සිදුවන ඇදවැටීමක් නිසා රෝහල්ගත කෙරෙනවා. එහෙත් ඒ බක් මාසයේ මේ කෝකිල නාදය යලි නැගුණේ නැහැ. අප්‍රේල් 3 වෙනිදා අලුයම ඔහුගේ හඬ සදහටම නිහඬ වෙනවා. ස්වකීය ජීවිත කාලය මුළුමනින්ම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ මේ අදීන කලාකරුවාට මේ මතකාවර්ජනය උපහාරයක්ම වේවා. ආවර්ජනා පිටපත සහ ඉදිරිපත් කිරීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි ඉදිරිසිංහ. ආවර්ජනා ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්.